හරි ළමයි. අපේ පළවෙනි පාඩම ව්‍යාපාර පදනම හා පරිසරය. මොකද්ද? ව්‍යාපාර පදනම හා පරිසරය. එතකොට මේ ව්‍යාපාර පදනම හා පරිසරය කියන පාඩම තමයි ඔයාලගේ 12 වසරේ පළවෙනි පාඩම වෙන්නේ. ඒ කියන්නේ ඔයා A level කරන්න ආවහම ඔයා ඉගෙන ගන්න පළවෙනි පාඩම තමයි මේ ව්‍යාපාර පදනම හා පරිසරය. ළමයි මේ පාඩමේ තියෙනවා වචන සෙට් එකක්. හරිද? මේ වචන සෙට් එක ඔයා 12 වසර සහ 13 වසර යන මේ දෙකේම ඉගෙන ගන්න ඕන පාඩම් වලට සාරාංශගත කිරීමක් වගේ තමයි මෙන්න මේ ව්‍යාපාර පදනම හා පරිසරයේ තියෙන ඔයා ඉගෙන ගන්න දේවල් ටික තියෙන්නේ. ඒක ඔයා ඉගෙන ගත්තාම ඉස්සරහට කරගෙන යද්දි ඔයාලට තේරෙයි මොකද්ද මේ සිද්ධිය කියලා. හරිද? හරි. දැන් අපි යමු පාඩමට. ව්‍යාපාර පදනම හා පරිසරය. දැන් ඔයා යන ක්ලාසස් වල හරි ඉස්කෝලේ හරි ඔයාට මේ පාඩමේ ඉස්සෙල්ලාම කියලා දෙන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම කියලා දෙන්නේ මොකද්ද ව්‍යාපාරයක් කියලා කියන්නේ. ඕක තමයි ඔයාට ඉස්සෙල්ලාම කියලා දෙන්නේ නේද? හැබැයි මම මේ කරගෙන යන වීඩියෝ සීරීස් එකේ ඔයාට ඉස්සෙල්ලාම ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා දෙන්නේ නැහැ. මොකද ඔයා අන්තිමට දැනගනි මොකද්ද ව්‍යාපාරයක් කියන්නේ. ඔය ව්‍යාපාරය කියන නිර්වචනය ඇතුලේ තියෙන වචන ටික. ඔයා ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න කලින් ඔයා ඒ වචන ටිකේ තේරුම දැනගෙන ඉන්න ඕනේ. තියෙනවා අවශ්‍යතා කියලා තියෙනවා, උවමනා, මේ වගේ නිෂ්පාදිත, මේ වගේ වචන ටිකක් තියෙනවා. එතකොට අපි ඉස්සෙල්ලාම දැනගමු මොනවද අවශ්‍යතා කියන්නේ, උවමනා කියන්නේ, නිෂ්පාදිතයක් කියන්නේ මොකක්ද? මෙන්න මේ දේවල් ගැන ඉස්සෙල්ලාම දැනගමු. හරි ළමයි. ඉස්සෙල්ලාම මොකද්ද මේ අවශ්‍යතාවයක් කියලා කියන්නේ? අවශ්‍යතාවයක් කියලා කියන්නේ මොකද්ද? මේ අවශ්‍යතාවයක් කියලා කියන්නේ. දැන් ළමයි අවශ්‍යතාවය කියන වචනේම තියෙනවා අවශ්‍යයි කියන එක නේද? ඒ කියන්නේ අපිට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම ඕනේ. මොනවද උදාහරණයක්? අපි උදාහරණයක් එක්ක මොනවද උදාහරණ? අපි ගත්තොත් ආහාර. මිනිස්සෙට කෑම නැතුව ජීවත් වෙන්න බෑ නේද ළමයි? කෑම නැතුව මිනිස්සු ජීවත් වෙන්න බෑ. එතකොට නිවාස නැතුව මිනිස්සු ජීවත් වෙන්න බෑ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් ඔය අපි ඉතිහාසෙ ඉගෙන ගන්නවා නේද? අපි කියන්නේ මිනිස්යාගේ පරිණාමයත් එක්ක මිනිස්සයා ගල් ගුහාවල ජීවත් වෙලා තියෙනවා නේද? ඒ විදිහට අද වෙද්දි එයාලා ජීවත් වෙන්න එක එක නිවාස භාවිතා කරනවා. දැන් එක මිනිස්සෙට තියෙන පුළුවන් පොඩි පැල්පතක්. තව මිනිස්සෙට තියෙන බත් තට්ටු දෙකේ විතරක් නේද? ඒ වගේ එයාලගේ අවශ්‍යතාවයන් සපුර ගන්නවා. උදාහරණයක් දැන් අපි ආහාර ගත්තොත් එහෙම අපි ඒ කාලේ ඉඳන්ම අපේ කියන්නේ අතීතයේ ඉඳන්ම මිනිස්සු ආහාර විදිහට එක එක දේවල් කාලා තියෙනවානේ. ඒ කියන්නේ එයාලට බඩගින්න සපුර ගන්න එයාලා ආහාර විවිධ ආහාර භාවිතා කරලා තියෙනවා නේද? අපි ගත්තොත් මේකේ අර්ථ දැක්කේ මොකද්ද? මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු කායික හා මානසික තත්ත්වයන් අපි කියනවා මිනිස් අවශ්‍යතා කියලා. ඒ කියන්නේ මිනිසා විසින් අපි මිනිස්සුયો විදිහට ජීවත් වෙන්න අනිවාර්යෙන්ම අපිට මේ දේවල් ඕනේ. අනිවාර්යෙන්ම ඕනේ. අන්න ඒවට අපි කියනවා අවශ්‍යතා කියලා. කායික හා මානසික අවශ්‍යතා. කායික අවශ්‍යතා නම් අපි දන්නවනේ මොනවද කායික කියලා කියන්නේ අපිට ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් ඕනේ. ඒ වගේ දේවල් තමයි අපි කායික අවශ්‍යතා කියලා කියන්නේ. මොකද්ද මේ මානසික තත්ත්වයන් කියලා කියන්නේ? මානසික තත්ත්වයන්. අපි හිතුවොත් අධ්‍යාපනය නැත්තම් ආදරය අන්න ඒ වගේ දේවල් අපි කියනවා මානසික තත්ත්වයන් කියලා. හරි. ඊට පස්සේ අපි උවමනාවලට. උවමනාවක් කියලා කියන්නේ මොකද්ද? අපි ඉස්සෙල්ලා මේ ඩෙෆිනිෂන් එක බලමු මොකද්ද? මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර තමයි උවමනා කියලා කියන්නේ. උවමනා කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර. එතකොට අපි මේක උදාහරණයක් විදිහට ගියොත් ලේසි. අපි ගමු ආහාර. මෙන්න මම ආහාර කියන අවශ්‍යතාවය අරන් තියෙනවා. දැන් ළමයි මට එනවා බඩගින්න. මට බඩගින්නක් ආවොත් මට මොකද ඒකට කරන්න පුළුවන්? මට බත් කන්න පුළුවන්, පාන් කන්න පුළුවන්, පිට්ටු කන්න පුළුවන් නේද? නැත්තම් තව වෙන මොනවා හරි අපිට මොනවා හරි බොන්න පුළුවන්. ඒ වගේ අපිට ආහාර කියන අපේ බඩගින්න නිවා ගන්න අපිට කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා නේද? ඒ කියන්නේ උවමනා කියන එක විවිධ ආකාර, ඒ කියන්නේ විවිධයි. උවමනා විවිධයි සහ උවමනා ගොඩාක් තියෙනවා. මොකද්ද මම කිව්වේ? ඒ කියන්නේ
අපි තව එක්සාම්පල් එකක් අපි හරි නිවාස ගමු. දැන් නිවාස කියන අවශ්‍යතාවය සපුරා ගන්න අපිට පුළුවන් මොනවාද? තට්ටු නිවාසයක ඉන්න පුළුවන්, නැත්නම් පොඩි පැල්පතක ඉන්න පුළුවන්, නේද? නැත්නම් ගල් ගුහාවක ඉන්න පුළුවන්. ඒ තුනෙන්ම අපේ මේ නිවාස කියන අවශ්‍යතාවය සපුරනවා නේද? ඒ කියන්නේ මොකද්ද? මිනිස් අවශ්‍යතා කියලා කියන්නේ මිනිස් උවමනා කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා සපුරා ගන්න විවිධ ආකාර. අපිට ගොඩාක් ආකාර තියෙනවා මේ අපේ අවශ්‍යතා සපුරා ගන්න. අපි ඒවට කියනවා උවමනා කියලා. ඔයාට දැන් මේක තේරුම් නැති වුණාට අපි දැන් කතා කරනවා මේ මිනිස් අවශ්‍යතාවලයි උවමනාවලයි වෙනස්කම් මොකද්ද කියලා. අන්න ඔය වෙනස්කම කියන්නේ ඔයාට තේරෙයි මොකද්ද මේ අවශ්‍යතාවයක් කියලා කියන්නේ සහ මොකද්ද මේ උවමනාවක් කියලා කියන්නේ කියලා. මෙන්න අවශ්‍යතා හා උවමනාවල ලක්ෂණ. හරි. අපි පළවෙනි එක ගත්තද අවශ්‍යතා. මං කිව්වා මොකද්ද? ජීවත් වීම සඳහා අත්‍යවශ්‍යම සපුරාගත යුතුයි. ඕනේ අපිට අවශ්‍යයි. ආහාර කියන්නේ අපිට අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න ඕනේ නේද? හරි. උවමනා. ජීවත් වීම සඳහා අත්‍යවශ්‍යම සපුරා ගන්න ඕනේ නෑ. ඕනේ නේද? දැන් අපිට අපි හිතමු අපේ ආහාර. ආහාර කියන එක අපිට අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න අවශ්‍ය වුණාට අපිට ඒ වෙනුවෙන් බත්ම කන්න ඕනේ කියන එකක් නෑනේ. ඒ කියන්නේ උවමනා කියන ජීවත් වෙන සඳහා අත්‍යවශ්‍ය සපුරා ගන්න ඕනේ නෑ නේද? ඒ කියන්නේ අපිට ආහාර විදිහට මොනවා හරි ගන්න තිබ්බොත් ඇති. ඒකට අනිවාර්යයෙන්ම බත් කන්න ඕනේ කියලා දෙයක් නෑ. ඒ කියන්නේ උවමනා කියන එක අපිට අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනේ නැහැ. හරි. දෙවෙනි එක සෑම පුද්ගලයාටම පොදුයි. ඔව් නේද? බඩගින්න කියන එක අපිට ආහාර කියන එක ඔයාටත් පොදුයි මටත් පොදුයි. හැමෝටම ආහාර කියන අවශ්‍යතාවය තියෙනවා නේද? උවමනා පුද්ගලානුබද්ධයි. ඇයි? අපි ආහාර කියන අවශ්‍යතාවයට මට බඩගින්නක් ආවොත් මම කනවා බත්. හැබැයි ඔයා කනවා පාන්. ඒ කියන්නේ පුද්ගලානුබද්ධයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒක සපුර ගන්න ආකාරය වෙනස් නේ. ඒ කියන්නේ ඔයාට බඩගින්නක් ආවම කෙනෙක් එක දෙයක් කනවා නම් ඔයා ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කන්න ඔයාගේ බඩගින්න සපුර ගන්න. ඒකයි කියන්නේ මේ පුද්ගලානුබද්ධයි කියලා. හරි. තුන්වෙනි එක. අවශ්‍යතා සීමිතයි. අවශ්‍යතා සීමිතයි. ඕ නේද? අපිට අවශ්‍යතා කියන එක අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන දේවල් නේ. කියන්නේ ඒව සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. හැබැයි අපි උවමනත් එක ගත්තොත් අසීමිතයි. හොඳම උදාහරණය මොකද්ද? ආහාර. ආහාරයක් නම් දැන් අපි ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න අපේ උවමනා ගොඩාක් තියෙනවා නේද? ඒ කියන්නේ උවමනා අසීමිතයි. අපිට බඩගින්නක් ආවහම අපිට මොනවද ඒ වෙනුවෙන් කන්න පුළුවන්? මම කලින් කිව්වා වගේ බත් කන්න පුළුවන්, පාන් කන්න පුළුවන්, පිට්ටු කන්න පුළුවන්. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා නේද? ඒ කියන්නේ අපිට අසීමිතයි. උවමනා කියන දේවල් අසීමිතයි. ව්‍යාපාරය කියන්නේ නිර්මාණය කළ නොහැකිය. ඕනේ. ව්‍යාපාරය කියන්නේ දැන් අපිට අවශ්‍යතා කියන්නේ අපිට අනිවාර්යයෙන්ම ඕන දේවල් නම් ව්‍යාපාරිකයෙක්ට ඒවා නිර්මාණය කරන්න බෑනේ නේද? උවමනා ගත්තොත් ව්‍යාපාරය කියන්නේ නිර්මාණය කරන්න පුළුවන්ලු. ඔව් නේද? ඇයි? දැන් අපි ගත්තොත් දැන් මං ගෝ ආහාර කියන අවශ්‍යතාවට අපිට බත් පාන් පිට්ටු ඒ වගේ දේවල් කන්න පුළුවන් කියලා. දැන් අපි මෙහෙම උදාහරණයක් ගත්තොත් දැන් මං කියනවා උවමනාව ව්‍යාපාරික නිර්මාණය කරන්න පුළුවන්ලු. කොහොමද? දැන් මං කියනවා ඔයාට බඩගින්නක් එනවා. මම ව්‍යාපාරිකයෙක් විදිහට මම මොකද්ද කරන්නේ? දැන් ඔයාට බඩගින්න කියන අවශ්‍යතාවයට ඔයාට උවමනාවල් ගොඩක් තියෙනවනේ. මං කරන වැඩේ ඔයාට අලුත් බිස්කට් එකක් හඳුන්වලා දෙනවා. අපි හිතමු අර කලින් තිබ්බේ මොනවද? ඇපල් පෆ් කියලා බිස්කට් එක. ඇපල් පෆ් එක මම හඳුන්වලා දෙනවා. මෙන්න ඔයාට බඩගින්නට ඔයාට මෙන්න මේක කන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරිකයන්ට මේ උවමනාවක් කියන එක නිර්මාණය කරන්න පුළුවන්. අන්න ඔයාට බඩගින්නක් වෙනවා. ඔයා යනවා ඇපල් පෆ් එක හොයාගෙන. ඒ කියන්නේ ව්‍යාපාරිකයන්ට උවමනාවක් කියන දේ නිර්මාණය කරන්න පුළුවන් නේ. හරි. තුන්වෙනි එක සමාජ බලවේග මගින් වෙනස් කරන්න බැයිලු. ඔව්. අවශ්‍යතාවයක් කරගෙන අපිට අනිවාර්යයෙන්ම ඕන දෙයක් නේ කියන එක සමාජ බලවේගයකට වෙනස් කරන්න බෑ. හැබැයි උවමනාවක් කියන දේ සමාජ බලවේග වලට වෙනස් කරන්න පුළුවන්. මං හිතනවා දැන් ඔයාලට මේ අවශ්‍යතා හා උවමනාවල ලක්ෂණ එක්ක මොකද්ද මේ අවශ්‍යතාවයක් කියන්නේ සහ මොකද්ද මේ උවමනාවක් කියලා කියන්නේ දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි අපේ වචනේ මොකද්ද? නිෂ්පාදිතයක්. මොකද්ද මේ නිෂ්පාදිතයක් කියලා කියන්නේ? සරලවම කිව්වොත් ළමයි මේ කියන්නේ ප්‍රොඩක්ට් එක. ප්‍රොඩක්ට් එකක් කියලා කියන්නේ ඔන්න දැන් ඩිෆිනිෂන් එකට නම මොකද්ද? මිනිස් අවශ්‍යතා හා උවමනා. දැන් ඔයා දන්නවා අවශ්‍යතාවයක් කියන්නේ මොකද්ද? මිනිසා විසින් ජීවත් වීම සඳහා අත්‍යවශ්‍යම සපුරා ගන්න ඕන දේවල් නේ. උවමනාවක් කිව්වේ මිනිසා විසින් උවමනාවක් කිව්වේ මිනිස් අවශ්‍යතා සපුරා ගන්න පුළුවන් විවිධ ආකාර. දැන් ඔයා ඒ වචන දෙක දන්නවා. දැන් බලමු නිෂ්පාදිතයක් කියන්නේ මොකද්ද? මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන
වෙළඳපළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් අපි කියනවා නිෂ්පාදිතයක්. උදාහරණයක් විදිහට මොකද්ද? දැන් අවශ්‍යතාවයක් කියලා කියන්නේ අපිට අනිවාර්යයෙන්ම ඕන දෙයක් නම් අපි කියන දැන් ආහාර කියන අවශ්‍යතාවය ගත්ත උවමනා තෘප්තිමත් කරන. උවමනාවට ඔන්න මං ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න මං බිස්කට් එකක් දානවා වෙළඳපළට. අන්න බිස්කට් එකක් දැම්මා තෘප්තිමත් කරන වෙළඳපළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක්. ඒ බිස්කට් එක අපි කියනවා මොකද්ද? නිෂ්පාදිතයක් කියලා. ඒ කියන්නේ මිනිස් අවශ්‍යතාවයක් හරි උවමනාවක් හරි තෘප්තිමත් කරන්න වෙළඳපළට අපි දාන ඕනෑම ප්‍රොඩක්ට් එකක් අපි කියනවා මොකද්ද? නිෂ්පාදිතයක් කියලා. ඊට පස්සේ මෙන්න මේ නිෂ්පාදිතය කියන කොටස් දෙකකට බෙදෙනවා. නිෂ්පාදිතය එක්ක භාණ්ඩයක් වෙන්න පුළුවන්, එක්ක සේවාවක් වෙන්න පුළුවන්. නිෂ්පාදිතයේ කොටස් දෙකයි භාණ්ඩ හෝ සේවා. මොකද්ද මේ භාණ්ඩයක් කියලා කියන්නේ? භාණ්ඩයක් කියලා කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන් සහ ඇහැට පේනවා සහ භාවිතා කරන්න පුළුවන් දෙයකට අපි කියනවා භාණ්ඩයක් කියලා. උදාහරණ ඕනේ නෑනේ ඔයාලා දන්නවනේ භාණ්ඩ කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන් ඕන දෙයක්. හරිනේ. සේවාවක්. සේවාවක් කියන්නේ අපිට අතින් අල්ලන්න බෑනේ. ඒක එක් පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් තවත් පුද්ගලයෙකුට ලබා දෙන උදාහරණයක් විදිහට මොනවද? වෛද්‍ය සේවාව. අපිට අතින් අල්ලන්න බෑනේ. අපි හොස්පිටල් එකට ගිහිල්ලා අපේ ලෙඩට බේත් ගන්නවා නේද? හරි. දැන් බලමු අපි භාණ්ඩ හා සේවාවල වෙනස්කම් මොනවද කියලා. භාණ්ඩයක් කියන්නේ භෞතික පැවැත්මක් තියෙනවා. භෞතික පැවැත්මක් තියෙනවා. මොකද්ද? ස්පර්ශ කරන්න පුළුවන්. අපිට අතින් අල්ලන්න පුළුවන්. සේවාවක් කියන්නේ භෞතික පැවැත්මක් නෑනේ ළමයි. ඔයාලට වෛද්‍ය සේවාවකින් අතින් අල්ලන්න බෑනේ නේද? ස්පර්ශ කරන්න බෑ. භාණ්ඩ ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඕ නේද? අපි භාණ්ඩ අපි කිරිපිටි පැකට් එහෙම ගබඩා කරලා තියාගන්නවා නේ. කිරිපිටි බිස්කට් ගබඩා කරලා තියාගන්න. සේවාව ගබඩා කරලා තියන්න පුළුවන් ළමයි. බැහැ නේද? අපි දැන් කොහේ හරි බේත් ගන්න ගියාම මේ ඒ සේවාව ගබඩා කරලා තියාගන්න බෑනේ අපිට. ඊට පස්සේ සමජාතීය වෙන පරිදි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඕනේ බිස්කට් පැකට් 10ක් ගත්තොත් බිස්කට් පැකට් 10ම එක වගේ නේ. හැබැයි සේවාව සපයන්න අනුව වෙනස් වෙනවා. ඇයි? ඔයාට තියෙන ලෙඩේ නෙමෙයි තව කෙනෙක්ට තියෙන්නේ. එතකොට සපයන්න අනුව ડોක්ටර් වෙනස් බේත් තමයි යාට දෙන්නේ. වෙනස් විදිහට තමයි සපයන්න අනුව මේ සේවාව සපයන්නේ. නේ? 3. සපයන්නාගේ වෙන් කළ හැකියි. ඕනේ. භාණ්ඩය කියන එක අපිට වෙන් කරලා විකුණන්න පුළුවන් භාණ්ඩය වෙන කෙනෙක්ට. හැබැයි සේවාව සපයන්නාගේ වෙන් කරන්න බෑ. එයාම තමයි සේවාව සපයන්න ඕනේ. ඔන්න ඕක තමයි භාණ්ඩ හා සේවා අතර වෙනස්කම්. මේවා ළමයි අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහන තැන් එක්සෑම් එකට භාණ්ඩ හා සේවා වලට වෙනස්කම් මේ දේවල් අනිවාර්යයෙන්ම බලා ගන්න. ඊට පස්සේ අපි එනවා වෙළඳපොළ. වෙළඳපළක් කියලා කියන ළමයි ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් මුණ ගැසෙනව සම්බන්ධන ඕනෑම තත්ත්වයක් අපි කියනවා වෙළඳපළක් කියලා. ගැනුම්කරුවන් කියන්නේ කවුද ළමයි? ගැනුම්කරුවන් කියලා කියන්නේ අපෙන් භාණ්ඩ ගන්න අය. විකුණුම්කරුවන් කියලා කියන්නේ විකුණන අය. මුණ ගැසෙන හෝ සම්බන්ධ වන ඕනෑම තත්ත්වයක් වෙළඳපළක්. හරිනේ. භාණ්ඩයක් තියෙනවා නම් ගැනුම්කරුවෙක් ඉන්නවා නම් ඒක විකුණන්න කෙනෙක් ඉන්නවා නම් සහ ඒක ගන්න කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ තත්ත්වයට අපි කියනවා මොකද්ද? වෙළඳපළක් කියලා. මොකද්ද? භාණ්ඩ තියෙනවා. ගැනුම්කරුවෙක් ඉන්නවා. අපේ භාණ්ඩ ගන්න කෙනෙක් ඉන්නවා. විකුණන්න කෙනෙක් ඉන්නවා. ඔන්න ඔය තත්ත්වයක් අපි කියනවා මොකද්ද? වෙළඳපළක් කියලා. අන්න දැන් අපි එනවා ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකද්ද? දැන් මෙන්න බලන්න. මං කිව්වා වචන සෙට් එක ඔයා ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. දැන් මොකද්ද? ඔයා දන්නවා අවශ්‍යතාව කියන්නේ මොකද්ද? උවමනා කියන්නේ මොකද්ද? භාණ්ඩයක් කියන්නේ මොකද්ද? සේවාවක් කියන්නේ මොකද්ද? ඊටු වචන ටික ඔයා දන්නවනේ. දැන් පුළුවන් ඔයාට මේක හොඳ අවබෝධයකින් කියවන්න නේ. මං ඉස්සෙල්ලාම මේ කියලා දුන්නා. ඔයාලට මේක තේරෙන්නේ නැහැ. ඔයා දන්නේ අවශ්‍යතාවයක් කියන්නේ මොකද්ද කියලා. උවමනාවක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් අපි බලමු. ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ලාභ ලැබීමේ අරමුණින්. අපි ඉස්සෙල්ලාම කියමු ළමයි. මේ ව්‍යාපාරයක් කියන එක ලාභ ලබන ව්‍යාපාර තියෙන්නත් පුළුවන්. ලාභ නොලබන ව්‍යාපාර තියෙන්නත් පුළුවන්. ව්‍යාපාරයක් කියන්නේ. හරිද? ඔන්න. ලාභ ලැබීමේ අරමුණෙන් පවත්වාගෙන යන මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම අලවිය හා අනුබද්ධ සියලු කටයුතු සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කියලා කියනවලු. මොකද්ද? ලාභ ලැබීමේ අරමුණට තියෙන්නේ. හරිනේ. අපිට දැන් ඔයා ව්‍යාපාරයක් විදිහට හිතුවොත් ව්‍යාපාරය මොකද්ද කරන්නේ? භාණ්ඩයක් හරි සේවාවක් හරි මිනිසුන්ට දෙනව නේද? අන්නේ මිනිස්සුන්ට දෙන ඒවා මොනවද? මිනිස් අවශ්‍යතාවයක් හරි උවමනාවක් හරි සපුරන්න තමයි අපි මේ භාණ්ඩයක් හරි සේවාවක් හරි දෙන්නේ. නේද? එතකොට අන්න ඒ භාණ්ඩයක් හරි සේවාවක් හරි නිෂ්පාදනය කරලා බෙදා හරලා අලෙවි කරලා අන්නේ අනුබද්ධ සියලුම කටයුතු වලට අපි ව්‍යාපාරයක් කියලා කියනවා. ලාභ ලැබීමේ අරමුණක් නැතුව
සුපසාධන අරමුණකින් පවත්වාගෙන ව්‍යාපාර තියෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ඔය මේ සමාජ සුපසාධන කරන ළමයි සමිති වගේ එයාලා ව්‍යාපාර නෙමෙයි එයාලා ව්‍යාපාර එයාලා ලාභ ලැබීමේ අරමුණෙන් නෙමෙයි පවත්වාගෙන යන්නේ. ඊට පස්සේ අපි ඉතින් සරලව අපි කිව්ව ව්‍යාපාරයක් කියලා මොකද්ද? මිනිස් අවශ්‍යතා හා උවමනා ඊට පිළිවෙල දැහැදි ඕනෑම ආර්ථික කටයුත්තක් අපි කියනවා ව්‍යාපාරයක් කියලා. ඒ කියන්නේ මිනිසාගේ අවශ්‍යතා හා උවමනා වලට එයාලා ඒ සඳහා අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා බෙදා හැරලා අලෙවි කිරීමක් කරනවා. ඒකට අපි කියනවා ව්‍යාපාරයක් කියලා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේවා අනිවාර්යයෙන්ම එක්සෑම් එකට අහනවම තමයි ව්‍යාපාරවල ගති ලක්ෂණ. මොනවද ව්‍යාපාරවල ගති ලක්ෂණ? විකුණුම් හෝ හුවමාරු වීම සිදුවීම. ඔව් නේද? දැන් අපි භාණ්ඩයක් හරි සේවාවක් හරි එක්කෝ අපි විකුණනවා නැත්නම් අපි හුවමාරු කරනවා. මේ හුවමාරු කරනවා කියන එක මොකද්ද ළමයි? අර ඉස්සර බාටර් ක්‍රමයක් තිබ්බේ. ඒ කියන්නේ මොකද්ද? අපි භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරනවා. නේ? අන්න එතකොට අපි ඒක කියන මොකද්ද? ව්‍යාපාරවල ගති ලක්ෂණයක් කියලා. මොකද්ද? විකුණුම් හෝ හුවමාරු වීම සිදුවීම. දෙවැනි එක භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම. භාණ්ඩයක් හරි සේවාවක් හරි මේ අපි ගනුදෙනු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මුදල් මේ අගයක් මත භාණ්ඩයක් හා සේවාවක් ගනුදෙනු සිදු වෙනවා. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. ඒ කියන්නේ තමයි ව්‍යාපාරයක් කියලා කියන්නේ දවසක් දෙකක් මේ අපි භාණ්ඩ හා සේවා විකුණන එක නෙමෙයි. ගනුදෙනු අඛණ්ඩව සිදු වෙන්න ඕනේ. කියන්නේ එක දිගට ගනුදෙනු සිදු වෙන්න ඕනේ. 4. ලාභයෙන් අභිප්‍රේරණය වීම. ලාභයෙන් අභිප්‍රේරණය වෙනවා කියලා කියන්නේ මොකද්ද? ලාභයෙන් එයාලා තව තව මොටිවේෂන් වෙනවා. ලාභයෙන් අභිප්‍රේරණය වීම. අවදානමක් තිබීම. ඔව් ව්‍යාපාරයක් කියලා කියන්නේ අවදානමක් තියෙනවානේ. ඇයි? අපිට තව තරක්කාරු වෙන්න පුළුවන්. තව මේ තරක්කාරු වෙන්න පුළුවන්. ඒ වගේම මොනවද? අපේ භාණ්ඩය හා සමාන භාණ්ඩ එන්න පුළුවන්. අන්න අපිට අවදානමක් තියෙනවානේ. උවමනා නිර්මාණය කිරීම. ඔව් මම කලින්ම කිව්වා උවමනා ලක්ෂණ අනුව මොනවද ව්‍යාපාරිකයෙක්ට උවමනා නිර්මාණය කරන්න පුළුවන්. කියන්නේ අපි එක එක අලුත් ප්‍රොඩක්ට් දානවා. මොනවද? ඔන්න අපි දානවා Apple beam එක. නැත්නම් මොනවද? ව්‍යාපාරික අපි ගත්තොත් අපි දානවා බිස්කට් එකක්. අලුත් බිස්කට් එකක්. ඒ වගේ කියන්නේ තියෙන රසයට අමතරව අපි වෙන රසයක බිස්කට් හදනවා. අපි හිතමු මොනවද? කොමඩ් බිස්කට් එකක්. තාම නෑනේ කොමඩ් බිස්කට් එක. අපි කොමඩ් බිස්කට් එකක් දානවා. උවමනා අපිට පුළුවන් නිර්මාණය කරන්න. ඒක ව්‍යාපාරවල ගති ලක්ෂණයක්. ආර්ථික කටයුත්තක් වීම. ඔව්. ආර්ථික කටයුතු ඒ කියන්නේ ව්‍යාපාර ආර්ථිකමය වශයෙන් එයාලා මොකද්ද? ආර්ථිකයේම වශයෙන් එයාලා ව්‍යාපාර පවත්වාගෙන යනවා. එතකොට ආර්ථික කටයුත්තක් වීම කියන එකත් ව්‍යාපාරවල ගති ලක්ෂණයක් වෙනවා. ඊට පස්සේ ව්‍යාපාරික ප්‍රධානම කටයුතු. ඔය සෙට් එක ළමයි මේ ගති ලක්ෂණ කටයුතු ඊට පස්සේ කතා කරන අරමුණු ඔය ටික වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. ව්‍යාපාරික ප්‍රධානම කටයුතු දෙකයි. එක මොකද්ද? මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම, සම්පත් වලට අගය එකතු කිරීම. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම කියන කොහොමද දන්නවනේ දැන් මොකද්ද කියලා අවශ්‍යතාවයක් කියන්නේ මොකද්ද? උවමනාවක් කියන්නේ මොකද්ද? එයාලා එක සපුරන්නේ කොහොමද? ඔයාලා එක දන්නවද? සම්පත් වලට අගය එකතු කිරීම. මොකද්ද මේ සම්පත් වලට අගය එකතු කරනවා කියලා කියන්නේ? අපි උදාහරණයක් ගමු. මොකද්ද? මම ගන්නවා අන්නාසි ගෙඩියක්. අන්නාසි ගෙඩියකට දැන් මම අන්නාසි ගෙඩියක් විකුණනවා කීයකටද? රුපියල් 100කට විකුණනවා කියලා හිතන්නකෝ. එතකොට ඒ අන්නාසි ගෙඩියම අපිට පුළුවන් මොකද්ද? ජූස් එකක් කරලා 200ට විකුණන්න. අන්න මොකද්ද? ඒ සම්පත් වලට අගය එකතු කිරීමක් අපි කරා. වැලියු එකක් ඇඩ් කරලා තියෙනවා. නේ? අන්න ඒකට තමයි අපි සම්පත් වලට අගය එකතු කිරීමක් කියලා කියන්නේ. තව උදාහරණයක් ගමු. මම අඹ ගෙඩියක් ගන්නවා. ඔය අඹ ගෙඩිය එක එක ක්‍රියාවලීන්ට ලක් කරලා මම මොකද කරන්නේ? ඒ අඹ ගෙඩියෙන් ජෑම් එකක් හදනවා. එතකොට අර අඹ ගෙඩියට තිබ්බ වැලියු එකට වැඩිය ජෑම් එකට තියෙන වැලියු එක වැඩි නේද? අන්න ඒකට තමයි කියන්නේ සම්පත් වලට අගය එකතු කරනවා කියලා. ඕක තමයි ව්‍යාපාරික ප්‍රධානම කටයුතු දෙක වෙන්නේ. ඊට පස්සේ තියෙනවා ව්‍යාපාරයක අරමුණු. ව්‍යාපාරයක අරමුණු. දැන් අපි කතා කරා ඉස්සෙල්ලාම ව්‍යාපාරික ගති ලක්ෂණ, ඊට පස්සේ ව්‍යාපාරික ප්‍රධාන කටයුතු, තුන්වෙනි එක ව්‍යාපාරයක අරමුණු. පළවෙනි එක තමයි වෙළඳපොලේ රැඳී සිටීම. ඇයි වෙළඳපොලේ රැඳී සිටිනවා කියලා කියන්නේ ව්‍යාපාරයට හරිම අමාරුයි. මොකද එයාලා තරකාරී නිෂ්පාදිත වෙන්න පුළුවන්. තරකාරී වෙළඳපොළවල් තියෙනවා නේද? වෙළඳපොලක් කියන කණික හැම වෙලේම විචලයි, හැම වෙලේම වෙනස් වෙනවා. ඒකින්ද වෙළඳපොලේ රැඳී සිටින එක එයාලගේ අරමුණ. ලාභ උපරිම කිරීම. ලාභ වැඩි කරන එක. විකුණුම් උපරිම කිරීම. විකුණුම් වැඩි කරන එක. වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම. මේ වෙළඳපොළ කොටස කියලා කියන්නේ තමයි
ගණිතරුකරුවන් එයාලට තියෙන ගණිතරුකරුවන් ප්‍රමාණය යාලා වැඩි කරගන්න එක. ඒක එයාලගේ අරමුණක් ඕනේ. දැන් ව්‍යාපාරයක් ගණිතරුකරුවෙක් කියලා කියන්නේ වටින දෙයක්. මොකද ව්‍යාපාරයක් තියෙන්න නම් ගණිතරුකරුවෝ ඉන්න ඕනේ. ඒ කියන්නේ එයාලා වෙළඳපොළ වැඩි කොටස වැඩි කර ගැනීම එයාලගේ අරමුණක් වෙනවා. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ අවශ්‍යතා හා උවමනා සපුරා ගන්න පුළුවන් ආකාරයට පාරිභෝගිකයාට ප්‍රොඩක්ට් එකක් හරි සේවාවක් හරි සපයලා එයාලගේ තෘප්තිය කියන්නේ එයාලගේ සතුට ඉහළ නංවන්න එක එයාලගේ අරමුණක් වෙනවා. කොටස් වල වෙළඳාගේ උපරිම කිරීම කියන්නේ එයාගේ ෂෙයාර්ස් වල වැලියු එක එයාලා වැඩි කිරීමක් කරනවා. ව්‍යාපාරිකයාගේ පුද්ගලික තෘප්තිය. ඒ කියන්නේ මොකද්ද? හොඳ ලාභයක් ලැබුවොත් ව්‍යාපාරයේ පුද්ගලික තෘප්තිය ඉහළ නගිනවා නේද? සමාජ හා ප්‍රජාවගේ සුබ සාධනය. ඒ කියන්නේ මොනවද? ඔය මේ මොනවද? ඔය අපි මේ අර ගම් වතුර කාලේ මොනවද? මනුසත් දෙරණ කියලා ගියා. අන්න ඒ වගේ සුබ සාධනික කටයුතු කරනවා. ඒ කියන්නේ අපි සමාජයට යහපතක් වෙන විදිහට ඒ වගේ දේවල් කරනවා. හිරුවෙකුත් ගියා නේද? ඔය කියන්නේ අර මේ අවතන් වෙලා ඉන්න අයට මේ හාල් ඒවා මේවා දෙන්නේ. අන්න ඒවා තමයි අපි මේ සුබ සාධන කටයුතු කියලා කියන්නේ ව්‍යාපාරයක ඒකත් අරමුණක් වෙනවා. සේවක සුබ සාධනය. ඒ කියන්නේ සේවකයින්ට මොනවාද? සේවකයින්ට අපිට පුළුවන් සේවකයන්ගේ පඩි වැඩි කරන්න. ඊට පස්සේ සේවකයන්ගේ සතුටු කරන ආකාරයට කටයුතු කරන්න පුළුවන්. එයාට යහපත් මේ වැඩ පරිසරයක් ගොඩනගලා දෙන්න. මෙන්න මේ දේවල් තමයි සේවක සුබ සාධනය කියලා කියන්නේ. ඔන්න ඔය ටික තමයි මට මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඕන උනේ. අපි දැන් සමරියක් විදියට ගත්තොත් අපි මේ පාඩම ඉස්සෙල්ලාම කතා කරා මොකද්ද? අවශ්‍යතා හා උවමනා කියන්නේ මොකද්ද කියලා කතා කරා. ඊට පස්සේ උවමනා අවශ්‍යතාවල ලක්ෂණ කතා කළා. නිෂ්පාදිතයක් කියන්නේ මොකද්ද? නිෂ්පාදිත කොටස් දෙකයි භාණ්ඩ හා සේවා. භාණ්ඩ කියන්නේ මොකද්ද? සේවාවක් කියන්නේ මොකද්ද? භාණ්ඩ හා සේවා අතර වෙනස්කම්. වෙළඳපොළ කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරවල ගති ලක්ෂණ, කටයුතු සහ අරමුණු. මේ ටික තමයි මේ වීඩියෝ එකේ කතා කළේ. එතකොට ඔයාලා මේ තුන ගැන නම් හොඳම අවබෝධයක් තියෙනවනේ. මොකද ගොඩාක් වෙලාවට මේක එක්සෑම් එකට අහනවා. ව්‍යාපාරවල ගති ලක්ෂණ, කටයුතු සහ අරමුණු. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ මම කියලා දෙනම් මේ පාඩමේ ඉතුරු ටික කොහොමද කියලා.